ඒ නිසා අම්ම කෙනෙක් කියන්නේ අප්පච්චි කෙනෙක් කියන්නේ මගේ රත්තරන් බුදු පුතේ ඔයාලගේ S2 වගේ බලා ගන්න. ඔය S2 එකෙන් කැහැක් හරි කන වුණොත් මගේ රත්තරන් පුතේ තනිය හැක් රැක ගන්න අපි මාර ගේම් එකක් ගහන්න ඕනේ. හැබැයි S2ම නැති වුණොත් ඊට වඩා හොඳ ජීවිතේ නැති වෙන එක. ඒ නිසා මම පැටවුන්ගෙන් පයින්නවා මගේ රත්තරන් අම්ම ඔයාලගේ ගාවට. පැටවු ටික ලස්සනට හැදෙනවා. හැබැයි හැදෙද්දී ඔයාලා ලොකු ආයෝජනයක් කරා. ඒ තමයි පැටවුන්ගේ හිතවලට දුන්න ලස්සන සංස්කෘතිය. මේ සංස්කෘතියත් එක්ක මගේ පැටවු ලස්සනට හැදෙයි. හැබැයි මේවට හැදෙන්න ඕන පොතෙන් ඔයාලා හදන්න ඕනේ. ඔන්න ඔයාලා පැත්තෙන ප්‍රශ්නේ මම කියන්නම් ඔයාලගේ ජීවිතේ පවුලක් හදන්න පුළුවන් සුපිරිම තැන. අප්පච්චි කවදාවත් අම්මව කපන්න යන්න එපා. පළවෙනිම වැරද්ද. අප්පච්චි කවදාවත් අම්මගේ වැරදි දරුවන්ගේ ඉස්සරහා කියන්න යන්න එපා. අම්මා කවදාවත් අප්පච්චිගේ වැරදි කියන්න යන්න එපා. මෙන්න මෙතනින් තමයි මගේ රත්තරන් බුදු අම්මේ වැරද්ද පටන් ගන්නෙ. දරුවා අප්පච්චි කරන තියෙන පෞරුෂය එතනින්ම අයින් කළා දානවා. දැන් අම්මා කියනවා දරුවට අපෝ ය මිනිහා බීලා මට එපා වෙලා තියෙන්නේ. එහෙම කියනවා ඈ. ඔහොම කියනකොට පුතේ දරුවා තාත්තා කරන තියෙන පෞරුෂවන්තකම නැති වෙනවා. කරුණාකරලා එක නවත්ත ගන්න. මිනිස්සෙගේ වැරදි 100ක් ඇති. හැබැයි ජීවිතය ලං කරගන්න ඉතින් ඒක හොඳක් කරලා දකින්න නැති. අන්නේ ගුණේ වැඩි කරන්න අප්පච්චිගේ. එච්චරයි. මෙයාලට කියන්න යන්න එපා. මෙයාලා තාත්තගේ පෞරුෂය මහමුදුන් මුල කපනවා. ඒ වගේම තමයි අප්පච්චිලාට කියනවා අම්මගේ වැරද්දක් කවදාවත් කියන්න එපා. දරුවෝ ගාට අප්පච්චිල මොකද කියන්නේ? අපෝ මට මේ කං කරච්චල එපා වෙලා තියෙන මේක මම පුදුම සත්‍යන්නේ පැත්තෙන් වෙලි පැටු මල්ල හොල්ලනවා වගේ මොනවා හරි කියනවා. අන්න දරුවයි ගාවින් අම්ම ගැන තියෙන ආඩම්බරකම නැති වෙනවා. දෙන්නම වැරදි කියන්න ගත්තොත් මෙයාලට කවුරුත් නැහැ. අන්න එදාට තමයි මගේ රත්තරන් අම්මේ පුදුමාකාර විදිහට මේ ලෝකෙ වෙනස් වෙන්න ගන්නේ. අර එක අම්ම කෙනෙක් හිටියා. අප්පච්චි වෙරලා අවුරුදු 8යි. හැබැයි අම්මා කරපැඩේ මොකක්ද දන්නවද? සාලේ දෙනවා අප්පච්චිගේ සර්ට් එකක්. මේ සර්ට් එකේ දානවා සල්ලි දාලා දරුවෝ ඇවිල්ලා අම්මගෙන් සල්ලි දෙන අම්මේ. කොහොමද රුපියල් 100ක් දෙන්නේ? අම්මා කියනවා මගේ රත්තරන් පුතේ තාත්තයි සර්ට් එකෙන් ගනි. තාත්තයි සාක්කුවෙන් ගනි. තාත්තා මැරිලා අවුරුදු 8යි. හැබැයි කොල්ලට ගැම්මක් කරනවා තාම්මන් ජීවත් වෙන තාත්තගෙන්. තාත්තගේ සාක්කුවෙන් සල්ලි ගන්නෙ. එයාට කවදාවත් තාත්තව අමතක කරන්න බෑ. මේ ජීවිතේ ජීවත් කරන තාත්තගලට දැනෙනවා. ඒ නිසා මගේ රත්තරන් අම්මේ මතක තියාගන්න. ඔයාලා කොච්චර දැඟලුවත් ඔයාලා ගාව ඉන්න ආදරණීය සැමියා. ඔයාලා කොච්චර දැඟලුවත් අප්පච්චි ඔයාලා ගාව ඉන්න ඔය අම්මා. ඔය දෙන්නගෙන් පිට කවදාවත් ඔයාලට යන්න බෑ. ඔළුවක් කැක්කුමක් හැදිච්ච වෙලාවට ඔය අම්මා ගාවට ඇවිල්ලා තමයි කියන්නේ මගේ ඔළුවකක් කියන පුළුවන් නම් තෙල් ටිකක් ගන්න ඕයි කියලා කියන්නේ අම්මට. ඔය වචන වෙන කාටවත් කියන්න බෑ. ඔළුවේ තෙල් ගන්න නෑ. ඔය ආදරේ සෙනෙහස හැමදාම තියාගන්න. මට ලොකු කාලයක් නැති නිසා මට හරි ඉක්මනට ඔයාලට මේ කියන්න හිතුණා. එක දවසක් ආදරෙන් නෝන කෙනෙකුගේ මහත්තයෙකුගේ හිටියා. මේ නෝනට හැදෙනවා ලොකු පිළිකාවක්. මේ නෝනව බේරන්න බෑ. හැබැයි මේ නෝන දවසක් මහත්තයා තුරුල්ලට ගිහිල්ලා කියනවා මහත්තයා මට ජීවත් වෙන්න වෙන්නේ නෑ. මම මැරෙනවා ළඟදිම. හැබැයි මට ලොකු දුකක් තියෙනවා. මං ගියාම ඔයා කවදකාර නෝන කෙනෙක් මේ ගෙදරට ගේනවද? අනේ මහත්තයා මේ දැනෙච්ච වේදනාව දරා ගන්න බැරුව මහා පපුවට තද කරන් කිව්වා උඹ මැරිච්ච දවසට මං ගේන්නේ උඹේ මිනිවල වේලිච්ච දවසට තමයි මං ගෑණියෙක් ගේන්නේ කියලා කවදාවත් ගේන්නේ නැහැ කියන වචනේ කිව්වන් පස්සේ ටික වෙලාවකින් මේ නෝන මැරෙනවා ආදරණීය ස්වාමි බිරිඳ මැරෙනවා මේ මහත්තයා මේක දරා ගන්න බෑ වගේ රත්තරන් අම්මේ දරා ගන්න බැරිද මෙයා යනවා නෝනගේ සෝන බලන්න නෝනගේ මල්ලි වතුර බකට් එකක් අරන් මිනිවල වටේට දානවා අහනවා මොකක්ද උඹ කරන්නේ ඊට පස්සේ කියනවා මගේ යක්ක මැරෙන්න විනාඩි ගානකට ඉස්සෙල්ලා කිව්වා මගේ මිනි වලට හැමදාම වතුර බකට් එකක් දාන්න කියලා. ඇයි ඒ වතුර දාන්නේ කියන්නේ? මොකද ඒ වතුර දාන්නේ කිව්වේ? ඈ? මොකද ඒ වතුර දාන්නේ කිව්වේ? මොකද අම්මේ වතුර දාන්නේ කිව්වේ? මහත්තයෙකු වචන මතක් වුණා. මේ මිනිවල වේදිච්ච දවසට මන් නෝන කෙනෙක් ගේනවා කියලා කිව්ව නිසා මල්ලිට කිව්වා කවදාවත් මගේ මිනිවල වේලෙන්න දෙන්න එපා කියලා. අවසන් හුස්ම ගිලිහෙන මතු යම්